අද අපි කතා කරන්න යන්නේ සිරස් වෘත්තිචලිතය පාඩම ගැන. මේ සිරස් වෘත්තිචලිතය පාඩමේදී ඕනෑම ගාන හදන්න අපට අවශ්‍ය වෙන ප්‍රධාන තියරි කාරණා කිහිපයක් ගැන අපි අද මුලින් කතා කරලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. හරි. අපට මුලින්ම ඕන වෙනවා මෙන්න මේ කියන යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය ගැන ඉගෙන ගන්න. එතකොට අපිට වෘත්තිචලිතය පාඩමක් හදද්දී මුලින්ම ඕන වෙනවා යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය. මොකක්ද මේ යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය කියන්නේ කියලා අපි දන්නවා. ඒ මොකක්ද මේ? මේක තමයි ආරම්භක යාන්ත්‍රික ශක්තියේ සමාන වෙන්න ඕනේ කාටද? අවසාන යාන්ත්‍රික ශක්තියට. දැන් හරිද? එහෙනම් මොකද්ද යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය කියන්නේ? ආරම්භක යාන්ත්‍රික ශක්තිය සමාන වෙන්න ඕනේ අවසාන යාන්ත්‍රික ශක්තියට. එතනදී මොකද්ද මේ යාන්ත්‍රික ශක්තිය කියන්නේ? යාන්ත්‍රික ශක්තිය කියන්නේ. යාන්ත්‍රික ශක්තිය හොයන්න පුළුවන් අපට කොහොමද? විභව ශක්තියේ චාලක ශක්තිය එකතු වේ. විභව ශක්තියේ චාලක ශක්තියේ එකතුවෙන් අපට ලැබෙනවා කවුද? යාන්ත්‍රික ශක්තිය. හරි. ඊළඟට අපි දැනගන්න ඕනේ කොහොමද විභව ශක්තියක් හොයන්නේ කියලා. විභව ශක්තියක් හොයන්න පුළුවන් අපිට මොකෙන්ද? mgh භාවිතා කරලා. m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්ව ත්වරණය, h කියන්නේ උස. චාලක ශක්තිය හොයන්නේ මොකෙන්ද? භාගයයි mv වර්ග. එහෙනම් යාන්ත්‍රික ශක්තිය හොයන්නේ කොහොමද? විභව ශක්තිය ධන චාලක ශක්තිය එකතුවනේ. විභව ශක්තිය හොයන්න පුළුවන් කොහොමද? mgh ධන භාගයයි mv වර්ග. එහෙනම් අපි දැනගත්තා මොකද්ද යාන්ත්‍රික ශක්තිය සංස්ථිති නියමය කියන්නේ? ආරම්භක යාන්ත්‍රික ශක්තිය අවසාන යාන්ත්‍රික ශක්තිය එකතුව. ඊළඟට අපි දැනගත්තා යාන්ත්‍රික ශක්තිය හොයන්නේ කොහොමද? විභව ශක්තියයි චාලක ශක්තිය එකතුව. විභව ශක්තිය හොයන්නේ mgh වලින්. චාලක ශක්තිය හොයන්නේ භාගයයි mv වර්ග වලින්. හරි. මේක සඳහන් කරගන්න. හරි. අපි ඊට පස්සේ කතා කරනවා මේක අපි උදාහරණයක් අරගෙන කතා කරලා බලමු කොහොමද යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමයේ ගානකට භාවිතා කරන්නේ කියලා. හරි. අපට දෙනවා මෙම තිරස් පොළවක් දීලා තියෙනවා. මෙතන ඉන්නවා m කියන ස්කන්ධයක් තියෙන වස්තුව. මේ වස්තුව මෙන්න මේ තිරස් පොළවේ ඉඳන් උස h1 උඩට ඉන්නේ. උඩ ඉඳන් පල්ලෙහාට ගමනක් තියෙන. එහෙනම් මෙතන ප්‍රවේගයක් අපි දාගමු v1 කියලා. හරි. ඊළඟට මේ වස්තුව එනවා කොතනට එනකන් එනවා? මේ රේඛාවෙන් පල්ලෙහා අවස්ථාවක්. අපි උපකල්පනය කරමු මෙතනට එනවා කියලා. එද්දි එන්නේ ස්කන්ධයම තමයි. හැබැයි එනකොට තියෙන උස වෙනස්. එයා h2 කියලා ගමු. මෙතන ප්‍රවේගය v2 කියලා ගමු. ඔන්න ඔක තමයි අපි උදාහරණ පද්ධතිය. අපි මේකට දාලා බලමු යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය. හරි. අපි ඉස්සෙල්ලාම මේකේ සඳහන් කරගන්න ඕනේ යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය පාවිච්චි කරන්න ඉස්සෙල්ලා අපි භාවිතා කරනවා. ඒ අදාළ පද්ධතිය හොයාගන්න ඕනේ විභව ශක්ති ශූන්‍ය මට්ටම් රේඛාව. අපි ඕනෑම යාන්ත්‍රික ශක්ති ගානක් දාන්න ඉස්සෙල්ලා අදාළ ගණන තුල විභව ශක්ති ශූන්‍ය මට්ටම් රේඛාවක් හොයාගන්න ඕනේ. හරි. මෙන්න මේකේ මෙන්න මේ තිරස් රේඛාව තියෙන්නේ. මෙන්න මේ තිරස් රේඛාව මම හඳුන්වනවා විභව ශක්තිය ශූන්‍ය මට්ටම කියලා. ඔන්නෝක මම ගන්නවා විභව ශක්ති ශූන්‍ය මට්ටම. මොකද මේ විභව ශක්ති ශූන්‍ය මට්ටම් රේඛාවෙන් අදහස් කරන්නේ? ඒ අදාළ මේ රේඛාව තුල මේ සිම්පල් m ස්කන්ධය තිබ්බොත් එයාගේ විභව ශක්තිය ශූන්‍යයි. මේ රේඛාව කොතන තිබ්බත් මෙයාගේ විභව ශක්තිය ශූන්‍යයක් බවට පත් වෙනවා. හරි. කොහොමද දාන්නේ? වැඩේ මේකනේ. ආරම්භක යාන්ත්‍රික ශක්තිය සමාන කරන්න ඕනේ කාටද? අවසාන යාන්ත්‍රික ශක්තියට. ඕකනේ වැඩි. හරි. අපි දාමු. මේ රේඛාවෙන් උඩ ආරම්භක
මේ රේඛාවෙන් පහළ අවසන්. ඕකත් එක ප්‍රධාන තව තියරියක් දැනගන්න ඕනේ. මෙන්න මේ විභෝෂක ශූන්‍ය මට්ටම් රේඛාව තියෙන්නේ. මේ රේඛාවෙන් ඉහළ තියෙන්නේ අපි කියන්නේ ධන විභෝෂක. මේ රේඛාවෙන් පල්ලෙහා තියෙන්නේ ඍණ විභෝෂක්තිය. මොකද විභෝෂක ශූන්‍ය මට්ටම් රේඛාවෙන් ඉහළ තියෙන ධන විභෝෂක්තිය. විභෝෂක ශූන්‍ය මට්ටම් රේඛාවෙන් පහළ තියෙන මොනවද එහෙනම්? ඍණ විභෝෂක්තිය. හරි. ආරම්භක යාන්ත්‍රික ශක්තිය සමාන කරනෝනේ අවසාන යාන්ත්‍රික ශක්තියට. මෙයාගේ ආරම්භක යාන්ත්‍රික ශක්තිය වෙන්නේ මොකක්ද? ආරම්භක චාලක ශක්තිය ධන ආරම්භක විභෝෂක්තිය. ආරම්භයේ චාලක ශක්තිය භාගයයි mv1 වර්ග. මේ විභෝෂක ශූන්‍ය මට්ටම් රේඛාවෙන් ඉහළ නේද වස්තුව තියෙන්නේ. එහෙනම් මෙයාගේ විභෝෂක්තිය ධනයි. එහෙනම් ධන කවුද? mgh1 සමානයි. හරි? mgh1 සමානයි. මේ තියෙන අවසාන අවස්ථාව. ඉහළ ඉඳන් පහළටනේ ගමන් කරන්නේ. මේ දැන් ඉන්නේ අවසාන අවස්ථාව. එහෙනම් මෙයාගේ චාලක ශක්තිය කවුද? භාගයයි mv2 ගේ වර්ග. අන්න දැන් බලනවා මෙයාගේ විභව ශක්තිය. එයා ඉන්නේ කොහෙන්ද? මේ විභව ශූන්‍ය මට්ටම් රේඛාවෙන් පහ. එහෙනම් එයාගේ විභව ශක්තිය කවුරු වෙන්නද? ඍණ. එහෙනම් ඍණ mgh2 එක වැදගත්. හරි? උඩ විභව ශක්තිය ධනයි, පල්ලෙහා විභව ශක්තිය ඍණයි. එයාට අපි කියන්නේ ඍණ mgh2. මෙන්න මේක තමයි මේ පද්ධතියට යාන්ත්‍රික ශක්ති සංස්ථා නියමය දාන විදිය. එහෙනම් ඕක තමයි අපිට සිරස් උච්චාරිතේ ගානක් හදද්දී මූලිකම වැදගත් වෙන නියමයේ යාන්ත්‍රික ශක්ති සංස්ථා නියමය. හරි. දැන් මේ යාන්ත්‍රික ශක්ති සංස්ථා නියමයේ දාද්දී අපි දැනගන්න ඕන කාරණා මොකක්ද? යාන්ත්‍රික ශක්ති සංස්ථා නියමය කියන්නේ මොකක්ද? ආරම්භක යාන්ත්‍රික ශක්තිය සමාන කරලා තියෙනවා කාටද? අවසාන යාන්ත්‍රික ශක්තිය. යාන්ත්‍රික ශක්තිය කියන්නේ චාලක ශක්තියේ විභව ශක්තියේ එකතුව. විභව ශක්තිය හොයන්නේ mgh වලින්, චාලක ශක්තිය හොයන්නේ භාගය mv වර්ග වලින්. ඊළඟට අපි කිව්වා යාන්ත්‍රික ශක්තිය දාන්න ඉස්සෙල්ලා අපි හොයාගන්නවා කවුද? විභව ශක්තිය ශූන්‍ය මට්ටම් රේඛාවක් හොයාගන්න ඕනේ. ඒ විභව ශූන්‍ය මට්ටම් රේඛාව හොයාගත්තට පස්සේ ඒ රේඛාවෙන් ඉහළ නම් තියෙන යාගේ තියෙන ධන විභව ශක්තිය, විභව ශූන්‍ය මට්ටම් රේඛාවෙන් පහළ නම් තියෙන යාගේ තියෙන මොන විභව ශක්තියද? ඍණ විභව ශක්තිය. එහෙනම් සිරස් උච්චාරිතේ ගානක් හදද්දී මූලිකව අවශ්‍ය වෙන්නේ අපේ යාන්ත්‍රික ශක්ති සංස්ථා නියමය. මෙන්න මේක තමයි යාන්ත්‍රික ශක්ති සංස්ථා නියමයක් ගානකට යොදන විදිය. හරි. මේක ලියා ගන්න. දැන් අපි කතා කරන්න යන්නේ සිරස් උච්චාරිතයේදී අපට ඕන වෙන ප්‍රධාන කොටස් ගැන. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ සිරස් උච්චාරිතයක් කියන්නේ මෙන්න මේ වගේ පුතයක් තුල දැන් උදාහරණයක් ගමු නෙට් වලල්ලා. මෙන්න මේ කියන නෙට් වලල්ල ඇතුලේ කිසියම් බෝලයක චලිතයක්. මෙතන බෝලයක් තියෙනවා. මේක ඇතුලේ මේ බෝලේ ගමන් කරනවා. අන්නේ ගමන් මාර්ගයට අපි කියන්නේ සිරස් උච්චාරිතයක් කියලා. එහෙනම් මෙන්න මේ සිරස් උච්චාරිතයේ යද්දී මේ බෝලය මෙයා මත ඇති කරන විවිධ බල කියන අපි දන්නවා ඕනම වස්තුවක් ස්පර්ශ වෙනවා නම් කිසියම් තැනක දැන් කියන අභිලම්බ බල ප්‍රතික්‍රියාව. එහෙනම් මෙයාගෙන් ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට ස්පර්ශය සිදු වෙන්නේ මේ පෘෂ්ඨයේ නම් එතනින් තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. ස්පර්ශය එතන මෙතන පෘෂ්ඨේ නම් එතනින් තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. නෙට් වලක් ගත්තොත් අදාළ වස්තු ස්පර්ශ වෙන පෘෂ්ඨය යන අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන තැන වෙනස් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඊළඟට මෙයා වටේ ගමන් කරද්දී ඇති වෙන ප්‍රවේගය. ආයේ ප්‍රවේගය සරල රේඛීය මාර්ගයක ගමන් කරන වස්තුවක තියෙන්නේ v. ඒක රේඛීය ප්‍රවේගයක් නේ. හැබැයි සරල රේඛීය මාර්ගයක ගමන් කරන වස්තුවක තියෙන ත්වරණය අපි ඒ වලින් රේඛීය ත්වරණ සරල රේඛීය. හැබැයි මෙයාගේ ගමන් කරන්නේ මොකද වෘතයක් විදියට. එහෙනම් තියෙන්නේ කෝණික ප්‍රවේගයක් සහ කෝණික ත්වරණයක්. එහෙනම් මෙයාගේ තියෙන ප්‍රවේගී කෝණික ප්‍රවේගය ඔමේගා, කෝණික ත්වරණය ඇල්ෆා. ඕව තමයි වෙනස. සරල රේඛීය චලිතයක සහ වෘත්ත චලිතයක. හැබැයි මේ වගේ තියෙන ස්පර්ශීය ප්‍රවේග සහ ස්පර්ශීය ත්වරණ. ඒ කියන්නේ කිසියම් පෘෂ්ඨයක් ගත්තොත්, ඒ කියන්නේ මෙන්න මේ පෘෂ්ඨයක් ගත්තොත් මේ පෘෂ්ඨයට ස්පර්ශීයව පවතින ත්වරණය. අන්න එයා රේඛීයයි. මොකද ස්පර්ශීය ත්වරණය. එයා අහන්නේ සමස්ත පද්ධතිය ප්‍රවේගයක් නෙවෙයි. ස්පර්ශ වෙන මොහොතේ ස්පර්ශ වෙන තැන තියෙන්නේ රේඛීය ප්‍රවේග සහ රේඛීය ත්වරණ. ඊළඟට අපි දැනගන්න ඕනේ මේ
රේඛීය ප්‍රවේගය කෝණික ප්‍රවේගයට සම්බන්ධයක් වෙනවා. v සමානයි r ඔමේගා i simple a සමානයි r ඇල්ෆා. කෝණික ප්‍රවේගය හොයන ස්පර්ශීය ප්‍රවේගය සඳහා තියෙනවා v සමානයි r ඔමේගා. ස්පර්ශීය ත්වරණය සඳහා තියෙනවා a සමානයි r ඇල්ෆා. එතකොට අපි දාගත්ත නේද මේ අපි මේ සිරසුත් චලිතය සම්බන්ධයෙන් ඉගෙනගෙන යන්නේ. ලියන්න සිරසුත් චලිතයේදී ස්පර්ශීය ප්‍රවේග මෙන්ම ස්පර්ශීය ත්වරණද පවතී. මෙන්ම මෙම චලිතය වෘත චලිතයක් වන බැවින් කෝණික ප්‍රවේගයක් සහ කෝණික ත්වරණයක්ද අඩංගු වේ. හරි. ඊළඟට ලියමු ස්පර්ශීය ප්‍රවේගය v සමානයි r ඔමේගා ඇසුරින් ලබාගත හැකියි. ස්පර්ශීය ප්‍රවේගය v සමානයි r ඔමේගා ඇසුරින් ලබාගත හැකිය. ඊළඟට ස්පර්ශීය ත්වරණය a සමානයි r ඇල්ෆා ඇසුරින් ලබාගත හැකිය. ස්පර්ශීය ත්වරණය සිම්පල් a සමානයි r ඇල්ෆා ඇසුරින් ලබාගත හැකිය. හරි. ඊළඟට ඕනේ මම කලින් සඳහන් කරා මේ සිරස් උච්චල්තයේදී අර ඇති වෙන උෂ්ඨය මත ඇති වෙනවනේ ප්‍රතික්‍රියාව. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවනේ. අන්නේ කියන අභිලම්බ ප්‍රතික්‍රියාව හොයන්න විදියක් තියෙන්න ඕනේ. රේඛීය චලිතයක අපි දන්නවා බලය හොයන සූත්‍රයක් F සමානයි ma කියන. සමානයි ma අපි දන්නවා. දැන් මේ අභිලම්බ ප්‍රතික්‍රියා කියන්නේ මේ පද්ධතියක ඇති වෙන බලයක් නේද? හැබැයි වෘත චලිතයේදී අපි හොයන්නේ මොන බලයද? කේන්ද්‍රාභිසාරී බලය. කේන්ද්‍රාභිසාරී බලය. එයත් Fම තමයි. හැබැයි එයා F සමානයි ma වලින් හොයන්න බෑ. ඇයි F සමානයි ma වලින් හොයන්න බැරි? F සමානයි ma පාවිච්චි කරන්නේ රේඛීය චලිත. මෙයා කවුද? වෘත චලිතයක්. මෙයා වෘත චලිතයක්. එහෙනම් කේන්ද්‍රාභිසාරී බලය හොයන පුළුවන් සූත්‍රය තමයි F සමානයි ma නේ. මෙතන ඉන්නවා F සමානයි mr ඔමේගා වර්ග. සහ තව සූත්‍රයක් තියෙනවා. එතන එකම සූත්‍රය. F සමානයි mv වර්ග බෙදීම r. F සමානයි mv වර්ග බෙදීම r. ඔක වෙන්නේ මෙහෙමයි. මේ දෙක සම්බන්ධ වෙන්නේ අපි දන්නවා සූත්‍රයක් v සමානයි r ඔමේගා කියලා. සූත්‍රයක් අපි දන්නවනේ. මොන v සමානයි r ඔමේගා කියලා සූත්‍රයක් අපි දන්නවනම් මෙන්න මේ සමීකරණය ගත්තතින් මෙන්න මේ අංක එක කියලා හිතමු. මේ සමීකරණය වෙන්නේ f සමානයි m v වර්ග බෙදීම r නේද? m v වර්ග වෙනුවට අපි ආදේශ කරනවා r වර්ග ඔමේගා වර්ග බෙදීම සිම්පල් r. අන්න එයාගෙන් එනවා කවුද? f සමානයි mr ඔමේගා වර්ගය. එහෙනම් මේ අංක දෙක සමීකරණය වුණොත් එක සමීකරණයයි දෙක සමීකරණයයි මේ හින්දා මොකද්ද වෙන්නේ? සමානත්වයට පත් වෙනවා. එහෙනම් මේ දෙකම සමානයි. ඇයි අපි සූත්‍ර දෙක පාවිච්චි කරන්නේ? අතන මේක අපි කතා කරද්දී ගණිතයේදී ගණන් දෙන විදි තියෙනවා. අපිට දෙන්නේ කෝණික ප්‍රවේගය ඇසුරින් නම් අපි පාවිච්චි කරන්නේ F සමාන mr ඔමේගා වර්ග. හැබැයි අපිට ගානේ දෙන්නේ ස්පර්ශීය ප්‍රවේගය ඇසුරින් නම් අපි ඒ වෙලාවේදී පාවිච්චි කරන්නේ F සමානයි mv වර්ග බෙදීම r. මොකද අර සූත්‍ර ටික පාවිච්චි කරලා මේවා හරවන්නට වඩා අපිට දීලා තියෙන කෙනාගෙන් බලය හොයන්න යනවා නම් ලේසියිනේ. ඒතර ඔමේගා වර්ග වලින් අහලා තිබ්බොත් ඒ කියන්නේ කෝණික ප්‍රවේගය ඇසුරින්ම ගාන අහනවා නම් එයා F සමානයි mr ඔමේගා වර්ග කියන මේ අංක දෙක සූත්‍රය පාවිච්චි කරන්න. ස්පර්ශීය ප්‍රවේගයක් ඇසුරින් නම් දීලා තියෙන්නේ F සමානයි mv වර්ග බෙදීම r කියන පළවෙනි සූත්‍රය පාවිච්චි කරන්න. හරි. ඔයාලා දාගන්න ඊළඟ තරු ලක්ෂණ සිරස් වෘත චලිතයේදී කේන්ද්‍රාපසාරී බලය සෙවීම සඳහා පහත සූත්‍රය භාවිතා කළ හැකිය. හරි. ලියලා පළවෙනි එක අපි ලියා ගන්න
මේක අංක 1 සූත්‍රය. F සමානයි mv වර්ග බෙදීම r. පළවෙනියට මේක කේන්ද්‍ර අපසාරි බලය වෙන සූත්‍රය තමයි F සමානයි mv වර්ග බෙදීම r. මේ ඕනේ මේ තින්නේ බලය හොයන රේඛීය තරණය නැත්නම් දැන් පොදු චලිතය. F සමානයි mv වර්ග බෙදීමට ඒ අංක 1. ඊට පස්සේ දාන්න තව සූත්‍රයක් F සමානයි mr ඔමේගා වර්ග. කෝණික ප්‍රවේගය ඇසුරින් කේන්ද්‍ර අපසාරී බලය හොයන විදිහ. ඒ අංක 2. දැන් පල්ලෙහෙන් දාන්න v සමානයි r ඔමේගා නම් මේ දෙක ලියුණාට පස්සේ ලියන්න v සමානයි r ඔමේගා නම් කියලා මෙන්න මේ අපි කරලා තියෙන්නේ මේකෙන් පෙන්වන්න පුළුවන් 1 2යි සමානයි කියලා. ඒක සටහන් කරලා තියන්න ඔයාලට දෙනවා මේ සූත්‍රයන් දෙකක් නෙවෙයි එකම සූත්‍රය. අපි මේකෙන් මේක බව පෙන්වන්නත් පුළුවන් මේකෙන් මේක බව පෙන්වන්නත් පුළුවන්. දෙකෙන්ම හොයන්නේ කේන්ද්‍ර අපසාරී බලය. දෙකම එකම සූත්‍රය. වෙනස තියෙන්නේ භාවිතා වෙන්නේ මෙයාගේ කෝණික ප්‍රවේගය. මෙයාගේ භාවිතා වෙන්නේ ස්පර්ශීය ප්‍රවේගය. ඔය ටික තමයි. එනින් v සමාන r ඔමේගා නම් කියලා 1යි 2යි සමානයි කියලා පෙන්නලා තියන්න. ඔන්න. හරි. දැන් ඔන්න ඔය ටිකෙන් පුළුවන් උච්චාරණය ගන්න හදන්න කියලා තමයි try කරන්නේ. අපිට තව පාඩම් වල මොනවද? හැබැයි ප්‍රධාන වශයෙන් අපිට මෙන්න මේක ගන්නවා නම් ගාන හදාගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි ඔය ටික ගන්නවා නම් අපිට ගානක් හදාගන්න පුළුවන්. අපි try කරමු 2021 ගාන. කට්ටිය ගන්න 2021 ගාන. 2021 ගාන අපි try කරමු. ඒක තියෙන ගාන හදලා අපි බලමු කොහොමද ගානක් හදාගන්නේ කියලා. හරි. ගානේ කියනවා ABCDEF තුනී කම්බියක් සිරස් තලයක සවි කරලා තියෙනවලු. එතකොට මේ අපි රූපේ දාගමු ඉස්සෙල්ලාම. හදන්න 2021 ගාන. රූපේ තියෙන්නේ මෙන්න මෙතනින් තියෙනවා සිරස්වෘත කොටසක්. ඊට පස්සේ තියෙනවනේ DC කොටස. මේ DC කොටස රේඛීයයි. ඊට පස්සේ නැවත උදචාරිතය කොටසක් තියෙනවා. මෙයා සිම්පල් මෙයා A මෙයා C එන්න මෙතන D ඊළඟට මේ පොයින්ට් එකක් ඉන්නවා. මෙයා F ඉන්නවා. මේ දෙන්නගේම අරයන් සමානයි. මෙයාත් සිම්පල් A මෙයාත් සිම්පල් A ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ DC අතර දුර. මේ DC අතර දුර දීලා තියෙනවා සිම්පල් A කියලා. ඔයාලා ගාන තියනවා දාලා. එතකොට මේ අපි හදන්න යන්නේ 21 ගාන. රූපය දැක්වෙන පරිදි අපිට කියන්නේ රූපය දැක්වෙන පරිදි ABCDEF තුනී කම්බියක් සිරස් තලයක සවි කරලා තියෙනවලු. ABC කොටස මෙන්න මේ ABC කොටස මේ තියෙන ABC කොටස. ABC කොටස කේන්ද්‍රය O මෙතන කේන්ද්‍රය O වෙලා තියෙනවා අරය සිම්පල් A වූ සුමට. එතන සුමටයි කියලා දීලා මේ අර්ධවෘත්තාකාර කොටස සුමටයි. ඊට පස්සේ මෙන්න මේ CD කොටස ගැන CD කොටස මෙන්න මේ මම පාට කරන්න වෙනම නිල් පාටින් පාට කරන CD කොටස මෙයා විශේෂයි. මේ ටික රළු තිරස්කන්ධයක්. මෙන්න මේ CD කියලා මාක් කර ටික රළුයි. ඒ ටික රළුයි. නැවත DEF කියන්නේ මෙතන අරයක් මේ අරේ සිම්පල් A වෙච්ච ඒ සුමට වෘත්තාකාර කම්බියක්. ස්කන්ධයේ සිම්පල් M වූ සුමට කුඩා P කබලුවක්. ස්කන්ධයේ සිම්පල් M වූ සුමට කුඩා පබලුවක් තිය මෙන්න මෙයාගේ ස්කන්ධයේ සිම්පල් M ලු මේ පබලුවට දෙනවලු තිරස් ප්‍රවේගයක්. දෙන තිරස් ප්‍රවේගය දෙනු ලබන්නේ මොනවා වෙන විදියද? දැන් මෙතනින් ප්‍රවේගයක් දුන්නම මොකද්ද වෙන්න ඕනේ සරලම දේ? මෙයා මෙහෙම උඩට ගමන් කරන්න ඕනේ මෙහෙම. ඒ කියන්නේ මෙතනින් ප්‍රවේගයක් දුන්නට පස්සේ ඒ අදාළ වස්තුව මෙහෙම උඩට ගමන් කරන්න ඕනේ. අන්න එහෙම චලිතයක් සිද්ධ වෙනවලු. පබලුවේහි CD දක්වා මෙන්න මේ CD කොටස මොකද්ද? රළුයිනේ. එහෙනම් අපි දන්නවා රළු පොළවක ඒ කියන්නේ රළු තැනක් කරන අනිවාර්ය වස්තුවක් ගමන් කරද්දී ඒ ගමන් කරනවට එරෙහිව දෙන්න ඕන මොකක්ද?
ප්‍රතිරෝධී බලය. අන්නේ දෙන ප්‍රතිරෝධී බලයට අපි කියනවා මොකද? ඝර්ෂණ බලය. අන්නේ ඝර්ෂණ බලය දීලා තියෙනවා භාගයයි mg වේ කියලා. අපෙන් අහන්නේ ඒ කියන්නේ මෙයා වස්තුව යන්නේ කොහාටද? වස්තුව යන්නේ ඉස්සරහට. එහෙනම් ඝර්ෂණ බලය දෙන්න ඕනේ කොහාටද? පිටිපැත්තට. ඔන්න F1. ඔන්න F1 කියන්නේ ඝර්ෂණ බලය. එයා භාගයයි mg වෙනවා. හරි. අපිට කියනවා P පබළුව මෙන්න මේ AC චලිත කාලය තුල AC ගේ චලිතය විතරක් සලකන්නේ AC කාලය තුල හදනවලු OA සමග. OA කියන්නේ කවුද? මෙන්න මෙයා නේද? කේන්ද්‍රයයි වස්තු මෙන්න මේ පොයින්ට් එක මේ O2යි A2යි. OA කියන්නේ මෙන්න මේ දෙන්න. හරිනේ? OA අත OA සමග θ කෝණයක් හදනවලු OP. E කියන්නේ වස්තුවනේ. මෙයත් එක්ක θ කෝණයක් හදනවා. θ කෝණය මොකක් වෙන්න ඕන කියනවා. බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ 180ට අඩු වෙන්න ඕනේ. එහෙනම් මේක පනින්නත් බෑ මේක පනින්නත් බෑ. එහෙනම් මෙන්න මේ අතර කැමති තැනක් දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. කැමති කෝණයක්. බිඳුවත් 180කට කැමති කෝණයක් ගන්න පුළුවන් අපිට. මොකද දීලා තියෙනවනේ කෝණයේ පරාසය. කෝණයේ පරාසය දීලා තියෙනවා බිඳුව කුරයි θ කුරයි ෆයි කියලා. ඒ කියන්නේ බිඳුව 180 අතර තියෙන කෝණයක් නේද? එහෙනම් අපිට බිඳුව 180 අතර තියෙන ඕනෑම කෝණයක් අපිට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. අන්න එවිට කියන්නේ මෙයා මෙතනින් එන්නේ u වේගයෙන් මෙතනින් යන්නේ මොන වේගයෙන්ද u තිරස් ප්‍රවේගයෙන් යන්නේ. අන්නේ u තිරස් ප්‍රවේගයෙන් යද්දී මෙයා ඇති වෙනවා කියලා මම ගන්නවා මෙන්න මෙතන. දැන් අලුතෙන් p ඉන්නේ මෙතන. හරිද? අපිට පේන්නේ නැහැ. p හිතනවා මෙතන ඉඳලා දැන් මෙන්න මෙතන ඉන්නවා. මෙන්න මේ OA සමග හදලා තියනවලු මෙයා කොච්චර කෝණයක්ද? θ කෝණයක් හදලා තියෙනවා. OA සමග θ කෝණයක් හදලා තියෙනවා. අන්න ඒ θ කෝණයක් හදද්දී මෙයා දැන් උඩටනේ යන්නේ. මෙන්න මෙතන තියෙනවලු ප්‍රවේගයක් v කියලා. අන්නේ v වේගය තමයි අපෙන් අහන්නේ. හරිද? අපෙන් අහන්නේ මොන වේගයද? ඒ අදාළ වස්තුවේ v වේගය තමයි අපෙන් අහන්නේ. හරි. ඔන්න v වේගය අහද්දී එහෙනම් මේ v කියන්නේ කවුද? ස්පර්ශී ප්‍රවේගය. කෝණික ප්‍රවේගය නම් දෙන්න ඕනේ ඔමේගානේ අපිට. අන්න හරි වැඩි. දැන් මෙන්න මේ පොයින්ට් එක තේරුණාද? ඒ ප්‍රශ්නයක් නෑ. මේ වෙනකන් ටිකේ ප්‍රශ්නයක් නෑ. මේව දත්ත ටික තිබුණේ මේතන කරේ මොකද්ද මෙතන තියෙන වස්තුව OA සමග θ කෝණයක් ගිහිල්ලා නවතිනවලු කිසියම් තැනක. අන්න එතන ගැන විස්තර ටිකක් අපින් අහන්න. එතන තියෙන ප්‍රවේගයක් අපින් අහලා තියෙනවා. ඉතින් θ කෝණයක් වෙන්න ඕන කවුද කියලා දීලා තිබ්බ අපි සලකන්නේ AC කොටස. AC කොටස මොනවාද? AC කොටස සුමටයි. සුමටයි නම් ඝර්ෂණයකුත් නෑ ප්‍රශ්නයක් නෑ. අපි දැන් යන්නේ V හොයන්න. සිරස් සුචල්තේදී මතක තියාගන්න අපෙන් අහන්නේ V කෙනෙක්. එහෙම නැත්නම් ඔමේගා කෙනෙක් නම් අපි පාවිච්චි කරන්නේ මුලින්ම මොකක්ද? අර දන්නවා. ශක්ති සංස්කෘති මූලධර්ම. යාන්ත්‍රික ශක්ති සංස්කෘති මූලධර්මයෙන් තමයි බුත චලිතයේ ගානක මුලින් අහන්නේ ප්‍රවේගයක් සම්බන්ධ ප්‍රවේගය කෝණික වෙන්නත් පුළුවන්. ස්පර්ශී ප්‍රවේගයක් ගැන වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් හිතන්න යන්න එපා. ඔයාලා හිතන්න අහන්නේ බුත චලිතය ගානේ හැමතිස්සෙම ප්‍රශ්නයක්. අහන්නේ ප්‍රවේගය සම්බන්ධ වෙන ඔයාලා පාවිච්චි කරන්න මොකක්ද? යාන්ත්‍රික ශක්ති සංස්කෘති මූලධර්ම. එහෙනම් මම මේකට දාන්න යනවා යාන්ත්‍රික ශක්ති සංස්කෘති නියමය. හරි. දාද්දි මම කිව්වා මට ඕන මොනක් පොයින්ට් එකක්. යාන්ත්‍රික ශක්තිය ඕනේ මට විභව ශක්තිය ශූන්‍ය මට්ටමක්. එහෙනම් මෙන්න මේ පොයින්ට් එක තියෙන්නේ. මෙන්න මේ පොයින්ට් එක මම කඩේරින් අඳින්න එක පේනවනේ. මෙන්න මේ පොයින්ට් එක මම ගන්නවා විභව ශක්තිය ශූන්‍ය මට්ටම කියලා ගන්න ඕන පොයින්ට්. කැමති පොයින්ට් එකකට මෙතන ගන්න පුළුවන්, මෙතන පුළුවන්, මෙතන පුළුවන්, මෙතන පුළුවන් කැමති තැනක් ගන්න පුළුවන්. හැබැයි ලේසි පොයින්ට් එකක් තියෙනවා. තෝරන්න විභව ශක්තිය ශූන්‍ය මට්ටම මෙන්න මේ CD පොයින්ට් එක කියලා. තිරස්නේ කොහොමද? හරි. ඔන්න දැන් වැඩි. අපි දාන්න යනවා යාන්ත්‍රික ශක්ති සංස්කෘතිය. දාන්න යද්දී අපි දන්නවා මොනවද යාන්ත්‍රික ශක්ති සංස්කෘතියේ තියෙන නීති? ආරම්භක යාන්ත්‍රික ශක්තිය සමාන කරන්න ඕනේ අවසාන යාන්ත්‍රික ශක්තියට. යාන්ත්‍රික ශක්තිය ඉන්නේ කවුද? චාලක ශක්තිය සහ විභව ශක්තිය. එහෙනම් මෙන්න මේ වස්තුවේ කැපිටල් A එකේ ඉන්නේ. මෙයානේ ආරම්භක අවස්ථාව. මෙයා තමයි අවසාන අවස්ථාව දැන්. ආරම්භක අවස්ථාවේ ඉන්න චාලක ශක්තිය කියලා. භාගයයි mu වර්ග. ආරම්භක ශක්තිය විභව ශක්තිය දැන් හොයන්න ඕන. ආරම්භක අවස්ථාව. මෙන්න විභව ශක්තිය ශූන්‍ය මට්ටම් රේඛාව නේද? විභව ශක්තිය ශූන්‍ය මට්ටම් රේඛාව මෙතන. විභව ශක්තිය ශූන්‍ය මට්ටම් රේඛාව මෙතන. එහෙනම් ඒකෙන් පහළ කොටස මොනවා වෙන්න ඕන? ඍණ විභව ශක්තිය වෙන්න ඕන. විභව ශක්තිය ශූන්‍ය මට්ටම් රේඛාවෙන් පහළින් කට්ටිය මොනවා වෙන්න ඕනද? ඍණ වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඉන්නේ ඍණ mg උස කොච්චරද? අරේ සිම්පල් A නම් විස්තම්භය කීයක් වෙනවද? 2යි A වෙනවා.
mg දෙකයි අන්න වැඩි. ඔය තියෙන ආරම්භක අවස්ථාවට සමාන වෙනවා. දැන් මෙන්න මෙතනට යනවා. මෙතන චාලක ශක්තිය ප්‍රවේගය v කියලා අපිට දීලා තියෙනවා. එයාව තමයි අහලා තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ස්කන්ධ වෙනසක් වෙලාද? නෑ. ආරම්භයේ මෙතනින් කෙනෙක් හිටියා. එයාම තමයි මෙතනටත් එන්නේ. මෙන්න මෙතනටත් එනවා. මෙතනින් දැන් m අපිට g මෙහෙම මාක් කරගන්න පුළුවන් බරක් නෙදී. හරියට හරි. මෙතන මොකුත් තන්තුවක් නැත. සාමාන්‍ය වස්තුවයන්. මෙතනින් අභිලම්බ බලයක් තියෙනවා. සාධාරණයි. හරි. මෙතනින් අභිලම්බ බලයක් තියෙනවා. අපිට ලාර් කියලා කරගන්න පුළුවන් ඕන. හරි. දැන් එතන විභව ශක්තියක් අන්න වැඩි. මෙන්න මෙතන විභව ශක්තිය ඒත් ඍණමයි. ඒත් ඍණම තමයි. මොකද පල්ලෙහානේ තියෙන්නේ. ගන්නේ කොහොමද? මොකද්ද වෙන්න ඕනේ? මෙතනින් ඉඳන් මෙතනට තියෙන සිරස් උසනේ ඕනේ. මෙන්න මෙතනින් මම මෙතන කඩිරක් අඳිනවා. ඇන්දට පස්සේ මෙන්න මේ කොටස තියෙනවා නේද? මේ මම මාක් කරන කොටසේ උසයි මෙන්න මේ සිම්පල් A කියන කොටසේ දෙකේ උස නේද මෙයාට තියෙන විභව ශක්තිය උස වෙන්නේ. මෙයා සිම්පල් A. මෙයා අරයනේ. එහෙනම් මෙයා අරය. මෙයා සිම්පල් මේ කොටස සිම්පල් A. අයා මෙහාට විභේදනය කරනවා කොස් කෝණයක්. කවුද එන්නේ? A cos θ. mg වතාවක්. එහෙනම් මේ ටිකේ උස සිම්පල් A. මේ ටික කීයක් කරනද? මෙයා A නම් A ගෙන් විභේදනය කරන අර පැත්තට මෙතන A ගෙන් විභේදනය. බද්ධ පාදයේ cos A මෙතනින් මේ පැත්තට විභේදනයක් විතර බද්ධ පාදයේ පැත්තට විභේදනයක් කියන මේ මෙන්න මේ පොඩි කොටස කවුරු බවද පත් වෙන මෙන්න මේ ටික පත් වෙනවා A cos θ කියලා. මෙන්න මේ ටික මේ පාට කරා මෙන්න මේ ටික A cos θ බවට පත් වෙනවා. එහෙනම් mg වතාවක් එයාගේ උස වෙන්නේ කියලා. A ධන කවුද උස වෙන්නේ? A ධන A cos θ. A ධන A cos θ වෙන්නේ. ඔන්න ඕක තමයි අපේ සූත්‍රය. දැන් ඕක සුළු කරා නම් මොකද්ද වෙන්නේ? අපෙන් අහලා තියෙන උත්තරේ ගන්න පුළුවන්. මේක සුළු කරන්නකො ඉස්සෙල්ලා. සුළු කරන්න කියන මොකද අපෙන් අහන්නේ v නේ. v තනි කරගන්නකො. v තනි කරගන්න. v එක පැත්තක තියන් අනිත් පද ඔක්කොම ටික එක පැත්තකට බලන්න උත්තර එනවාද කියලා. හරි. දැන් අපි මේක සුළු කරමු. කොහොමද සුළු කරන්නේ? මට ඕනේ v වර්ගනේ. මොකද භාගයයි mv වර්ග ඉන්න. මම යාව තනි කරගන්න එක පැත්ත. භාගයෙන් v වර්ග තනි කරගන්නවා. තනි කරාම හරි තනි කරගන්නවා. දැන් මෙතන පැත්තේ ඉන්නව කවුද? භාගයයි mu වර්ග. මෙයා මෙහෙම තියාගෙන මෙයා එහෙමමයි. මෙයාත් අවුලක් නැහැ. ඍණ 2යි mga කියලා ලියන අර පද ටික මොකද්ද වෙන්නේ? මෙහාට එනවනේ. ඍණ පදයක් නම් තියෙන්නේ. ඍණ මෙහාට එද්දි කවුරු වෙන්න ඕනද? ධන වෙන්න ඕනේ. ඒ වෙනවා ධන mg වතාවක් a ධන a cos θ කියලා. හරි. දැන් ඔන්න ඕක සුළු කරගමු. හැම පදයකම සිම්පල් m ඉන්නවා අයින් කරන්න පුළුවන්. v වර්ගනේ තනි කරන්නේ නම් දෙකෙන් ගුණ කරනවා. මෙතන u වර්ග එනවා. මෙතන 4යි ga එනවා. මේ පැත්ත එනවා 2යි ga. මේ පැත්ත එනවා 2යි ga cos θ. දැන් v වර්ග සමානයි u වර්ග දාලා ඍණ. මේ හැම පදයකින්ම 2යි ga කෙනෙක් එළියට ගන්න පුළුවන් නේද? අපි යන එහෙනම් 2යි ga කෙනෙක් එළියට ගන්න. දැන් ඍණ කෙනෙක් නේ ගේන්නේ. එහෙනම් මෙතන 1යි මෙතන ඉන්නේ ඍණ කෙනෙක් නේ ගෙන. එහෙනම් මෙතන වෙන්නේ මොකද? 1 ඍණ cos θ. එයා කවුද බලවත් එන්නේ? 1 ඍණ cos θ. ඔන්න ඔක තමයි. මේක තමයි අපේ ආන්තිම උත්තරේ. බහුපෙන්නීම තියෙන ප්‍රශ්නේ ඔක. එහෙනම් සරලම දෙයක් නේ. උත්චාරිතේ සිරස් උත්චාරිතේ ගානකදී අපිට කිසියම් තැනක ප්‍රවේගයක් අහනවා නම් අපිට භාවිතා කරන්න පුළුවන් මොකද? යාන්ත්‍රික ශක්ති සංස්ථිත නියමයි. හරි. ඔය ටික සටහන් කරගන්න. මේ රූපය අඳින්න දත්ත මාක් කරගන්න ප්‍රශ්නයක් නෑ. මේ F1 කියලා මේ මාක් කරලා දෙන්න මේ දර්ශන බලය අපිට ඉස්සරහට ඕන බලමු. මේ වෙනකම් පොයින්ට් එක ලේසි. මොකුත් නෑ අපි ගන්නෙ
ශක්ති සංස්ථ නියමයන් දෙක දාලා ශක්ති සංස්ථ ආරම්භක අවස්ථාව අවසන් අවස්ථාවයි සමාන කරන එක. ඉන්නවා චාලක ශක්තිය ඉන්නවා විභව ශක්තිය. ඒකෙන් සූත්‍ර ප්‍රකාශනයක් ගත්තේ ප්‍රකාශනය සුළු කරලා විතනි කරගන්න දේ. අන්න උත්තර. හරි. අපි යන් ඊළඟ කොටසට. ඊළඟ කොටස අපෙන් අහන්නේ මොකක්ද? F හිදී කම්බිය හැර යාමට මොහොතකට පෙර T බබළුවේ වේගය. F හිදී කම්බිය හැර යනවා කියලා තියෙනවා. යන්න කලින් මොහොතකට කලින්. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක ප්‍රවේගයක් තියලා දෙනවා W. අන්නේ W හොයලා ඒ වෙලාවේ බබළුව මතින් ඇති කරන කවුද අහන්නේ? ප්‍රතික්‍රියාවෙන් අහලා තියෙනවා. ඔන්න වැඩි. දැන් අපි මෙන්න මේ අවස්ථාවේදී ප්‍රවේගයක් අපි දන්නවනේ. අපිට එයාට උත්තරයක් v වර්ග සමානයි u වර්ග ඍණ 2ga වතාවක් එක ඍණ cos θ කියලා කෙනෙක් අපි ඔප්පු කරගත්තනේ. හරි. v වර්ග සමානයි u වර්ග ඍණ 2ga වතාවක් එක ඍණ cos θ තමයි දීලා තියෙන්නේ. ඔක අපි ඔප්පු කරගත්තනේ. ඔය මෙතෙන්දි ප්‍රවේගයක් ඔයාලා දන්නවා මෙහෙන් u ගෙන් එද්දී ඒ ප්‍රවේගයේම තියෙන විදියක් නෑනේ මේ චලිතේ. යන්න වෙනස් වෙනවනේ ඉතින්. මෙතන u වෙන්නේ නෑ නේද? මෙතන තියෙන්නේ v වෙන කෙනෙක්. අයි මේ අවස්ථාවක මෙතන තියෙන්නේ වෙන ප්‍රවේගයක්. මෙතන තියෙන්නේ වෙන ප්‍රවේගයක්. එහෙනම් දැන් මේ බුද්ධ චලිතය අවසන් කරලා අපට ඕනේ මේකට යන්නනේ. මෙතන තියෙන ප්‍රවේගය ඊට දැන් ඔයාලට හිතෙයි අපට ඕනේ මෙතන ප්‍රවේගයක් නේ. කෙලින්ම ආරම්භක අවස්ථාව මේක අවසාන අවස්ථාව මෙතන අර w කියන කතන්දරේ අරගෙන බැරිද ශක්ති සංස්ථිතියක් දාන්න. ඒ සීනේ. ඒ ඉතින් ආරම්භක අවස්ථාවක් තියෙනවා අවසාන අවස්ථාවකුත් තියෙනවා. ඒ දෙන ශක්ති සංස්ථිතියක් දාන්න බැරිද? මේක එක පද්ධතියක් තමයි. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද? මෙන්න මේ CD කියලා කොටස අපිට දීලා තියෙන කවුරු විදියටද? මෙන්න මේ CD කියන කොටස අපිට දීලා තියෙන කවුරු විදියටද? ඒ කොටස රළුයි. රළුයි නම් මේ යන ප්‍රවේගය මෙතෙන්දි මොකද්ද වෙන්නේ? වෙනස්. මේක ඇතුළේදී වෙනස් වෙනවා. හැබැයි මෙන්න මේ ඇතුළේ වෙනස් වෙන ඕනම ප්‍රවේගයක් මේකෙන් ගන්න පුළුවන්. මොකද මේ තියෙන v කෙනෙක්. v නේ. ඒතර v කියන්නේ කොතනද කියන කෙනා අපි දන්නේ නැහැ. මෙයා යද්දී වෙනස් වෙන්නේ කවුද? θ. කෝණයනේ වෙනස් වෙන්නේ. මෙයා යනකොට වෙනස් වෙන එකම කෙනා කවුද? කෝණය. θ. එහෙනම් θට එන අගයන් ආදේශ කරලා ඔයාලට බෑ දෝනම තැනදී ප්‍රවේගයක් හොයන්න. ඒ පුළුවන් මෙන්න මේ ABC කියන අර්ධවෘත්ත කොටස විතරයි. ඊට පස්සේ තියෙන්නේ රළු කොටස. රළු කොටසේදී ප්‍රවේගය වෙනස්. ඒ ටිකෙන් ගිහිල්ලා ආයි මෙයාට ඇතුළු වෙන්නේ මොන ප්‍රවේගකින්ද? වෙනස් ප්‍රවේගයකින්. එහෙනම් මේ අවස්ථාවයි සලකලා ශක්ති සංස්ථිතිය දාන්න බෑ. මෙතනින් මොකද අපි කරන්නේ එහෙනම්? මේ අවස්ථාවෙන් අපි හොයාගන්නවා C හිදී ප්‍රවේගය. අපි මුලින්ම කරන්නේ මොකක්ද එහෙනම්? C හිදී ප්‍රවේගය හොයාගන්නවා. ඒක හොයාගත්තට පස්සේ අපි D හිදී ප්‍රවේගය හොයාගන්නවා. අන්න D හිදී ප්‍රවේගය හොයාගත්තට පස්සේ අවුලක් නැහැ. රළු කොටස පැනලා සුමටයි. අන්න එතනයි අතනයි සලකලා ශක්ති සංස්ථිතියම දාන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. මෙතනයි සලකලා අපිට ශක්ති සංස්ථිතිය දාන්න පුළුවන්. හැබැයි මෙතනයි එන අවස්ථා දෙක ආරම්භක දෙන්න දාන්න බෑ. හරි. අපිට ඕනේ C හිදී ප්‍රවේගය. මොන පළවෙනි වැඩේ අපි හොයනවා C හිදී ප්‍රවේගය. හරි. මම දැන් හොයන්න යන්නේ C හිදී ප්‍රවේගය. ආයි ශක්ති සංස්ථිතියක් දාන්න යන්නේ නැහැ. හේතුව අපි මේ කොටස තුල ඕනම තැනකදී ප්‍රවේග සඳහා සූත්‍රයක් අරන් ඉවරයි. C ට යනකොට මේ T ට මොකද්ද වෙන්නේ? T ට පටන් ගත්තේ මෙතන ඉන්නේ. T ට කැරකෙනවා මෙන්න මේ කැරකිලා ගිහිල්ලා මෙන්න මේ රේඛාවට. ඒ වෙනකොට T ට කරකවල බලන්නකො දැන්. මෙන්න මෙහෙම යද්දී T ට සමාන වෙනව නේද? ෆයි ට. එහෙම නැත්නම් 180කට සමානයි නේද T? නේ? T ට කෝණය මෙතන ඉඳන් මෙහෙම කැරකිලා මෙතනට එද්දී මෙයා සම්පූර්ණ කෙනෙක් නේද? සම්පූර්ණ සරල මේ කෝණිය 180යි. මෙතනට ගියොත් 90යි. මෙතනදී 90යි. මෙන්න මේ කරගෙන මෙතනට එද්දී ඊට සමාන 180. එහෙනම් මෙන්න සූත්‍රය. v වර්ග සමානයි u වර්ග ඍණ 2ga වතාවක් එක ඍණ cos
fine. මේකෙන් එන්නේ නැද්ද සිහිදී ප්‍රවේගය? එහෙනම් මේක සුළු කරගන්න. කොස් ප්‍රශ්නයක්ද? කොස් වක්‍රයේ බිඳුවේදී 1යි 90 දී 0යි 180 දී කීයද කොස්? ඍණ 1. කොස් වක්‍රය සයින් වක්‍රයෙන් ගන්නවා. u වර්ග ඍණ 2ga මෙතන ඍණ 1යිනේ. 1 ඍණ 1යි. එහෙනම් උත්තරේ එනවා u වර්ග ඍණ 4ga. මේ කවුද? v2 කියලා කෙනෙක් ගන්න. එයාගේ වර්ගමූල. ඒක කොතනද ප්‍රවේගයද? c හිදී ප්‍රවේගය. c හිදී ප්‍රවේගය හොයන්න මොකද්ද කරේ? අපි මේ කොටසට හොයාගත්ත ඕනම තැනකදී ප්‍රවේගය සෙලින් සඳහා සූත්‍රයක් v වර්ග කෙනෙක් උත්තර කරගත්තා. එයාගෙන් වෙනස් වෙන්නේ කවුද? කෝණය විතරයි. කෝණය විතරයි නම් වෙනස් වෙන්නේ. කෝණයට එන ඕනම ගයක් ආදේශ කිරීමෙන් මෙන්න මේ අර්ධවෘත්තාකාර තුල ඕනම තැනකදී පවතින ප්‍රවේගයක් අපිට මොකද කරන්න පුළුවන්? හොයාගන්න පුළුවන්. c හිදී ප්‍රවේගය හොයලා තියාගන්න. භාවිතා කරේ ඊට කියන කෙනා 180ට සමානයි කියලා අරගෙන හදන් ගියෙක් කරේ. හරිද? ඒ කොටස හදේද? ඒ ඉවරයි දෙපාර්ට් එක. හරි. එහෙනම් මම ඒකත් අයින් කරනවා. එයාගේ උත්තරය අපි ගමු v2 කියලා කෙනෙක් ආවා. කවුද? u වර්ග ඍණ 4ga. මේක පැත්තකින් මොකද අපිට ඕන නිසා. දැන් අපි ඔන්නාව රළු කොටසට. හරි. ඝර්ෂණ බලය ගැන මේ විදිහට ඉගෙනගෙනනේ තියෙන්නේ. අපි සලකනවා cd කොටස. අපි දැන් සලකන්නේ cd කොටස. මෙන්න c. මෙන්න d. c හිදී ප්‍රවේගය තමයි v2 කියන්නේ. අපි දැන් හොයාගන්නේ කොතන ප්‍රවේගයද? d හිදී ප්‍රවේගය අපට ඕන. මේ අතර තියෙන පරතරය සිම්පල් a. මේ කොටස් විශේෂය තමයි රළුයි. රළුයි නම් මොකද්ද වෙන්නේ? යද්දී අපි කොහේ හරි යනවා. එනකොට අපිට එහා පැත්තට බලයක් තිබ්බොත් අපිට යන්න ටිකක් අපේ දෙන බලය දැන් අපි මෙහෙම යන්න try කරනවා. මේක මෙහෙම යන try කරද්දී මේ පැත්තෙන් බලයක් දැම්මොත් මොකද යන්නේ නැහැ. එන්න වේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. කියන මන්දනයකට ලක් වෙනවා කියලා. එහෙනම් මේ ප්‍රවේගයෙන් දෙන්න මොකද වෙන්නේ? v2ට වඩා අනිවාර්යෙන් v3 මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් v2 දන්න ඕනේ. මෙන්න තිබ්බා ඝර්ෂණ බලයක් F1. අපි v3 හොයන්න ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕනේ මෙයා එන්නේ හේතුව මන්දනේ. අපි කරන්නේ මොකද? මේ ටික රේඛීයයි. F සමාන ma දාන්න. අර පැත්තට බලය තියෙන පැත්තනේ. අන්න F1. F1 ඝර්ෂණ බලය දුන්න කීයද? භාගයයි. ඝර්ෂණ බලය කීයද? භාගයයි mg කියලා දීලා තිබ්බ ගානේ කලින්. සමානයි m වතාවක් සිම්පල් a. m ටෙම් කැපෙනවා. a ඉන්නේ කොහාටද? a ඉන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ දුර. ඒ කියන්නේ ත්වරණය. a ඉන්නේ මෙහාට. ඒට උත්තරයක් එනවා කවුද? g බෙදීම 2ක් මෙහාටනේ. එහෙනම් මේ පැත්තට ඒ කීයක් වෙනවද? ඍණ g බෙදීම 2. හයි අපි f සමාන ma දැම්මේ මේ පැත්තට. බලය තියෙන පැත්තට. ඒතර එතනින් එන්නේ ධන ත්වරණයක්. හැබැයි වස්තුව යන්නේ c ඉඳන් d ට. c ඉඳන් d ටනේ යන්නේ. ඒතර ඊතලෙන්නේ මේ පැත්තට. වස්තුව ගමන් කරන්නේ c ඉඳන් d ට. c ඉඳන් d ට ගමන් කරන හින්දා ඇති වෙන්නේ කවුද? මන්දනයක්. ඒ හින්දා වෙනවා කවුද? ඍණ g බෙදීම 2ක්. මෙයා දැම්මේ මේ පැත්තට යනවා. f බලය තියෙන පැත්තනේ. හැබැයි බලය තියෙන මොන ඇත්තම චලිතය සිදු වෙන්නේ මොන පැත්තටද? මේ පැත්තට. එතකොට f සමානයි ma g. ඒක පැහැදිලිව පැටලිලා නම් තියෙන්නේ. ඔයාලා පැටලුණා නම් මෙහෙම කරන්න ඕන. f සමාන ma දානවා චලිතය වෙන පැත්තට. එතකොට බලය වෙන්නේ කවුද? බලය තියෙන්නේ අනිත් පැත්තට. එහෙනම් එන්නේ ඍණ භාගයයි mg කියලා. එතන වෙනස් කරගන්නවා දෙකම හදපු මෙතන දෙකම එකයි. අර අපි කරේ බලය තියෙන පැත්තට දැම්ම. දැන් ඇත්තම චලිතය තියෙන පැත්තට දැම්මොත් චලිතය තියෙන්නේ මෙහාට. බලය තියෙන ඊට විරුද්ධ පැත්තට. එහෙනම් එතරම් ඍණ කරගන්න. ඊට පස්සේ මේ දාන්න. ඒක කෙලින්ම එනවාට අයි හදින දෙයක් නැහැ. ත්වරණයට උත්තරය ඍණ g බෙදීම 2. එහෙම ගන්නත් පුළුවන්. එකපාරම උත්තරේ. කියන්නේ කෙලින්ම චලිතය වෙන පැත්තට දැම්ම නම් උත්තරේ එන්නේ g බෙදීම 2. ඍණ. ඒ ඍණෙම රළුයි. රළු හින්දා මොකද වෙන්නේ? මන්දනයකට ලක් වෙනවා. මේක රළුයි. රළු හින්දා මන්දනයකට ලක් වෙනවා.
මේක තමයි තරණය. හදාගන්න. හරි. දැන් ඔන්න අපි මන්දනේ හොයාගත්තා. ඔන්න ඔය මන්දනේ භාවිත කරලා අපි V3 හොයමු. මොකද්ද කරන්නේ? ශල්ද සමීකරණයක් පාවිච්චි කරමු. ආරම්භක ප්‍රවේගය දන්නවා, අවසාන ප්‍රවේගය දන්නවා, දුර දන්නවා, ත්වරණය දන්නවා. එහෙනම් පාවිච්චි කරන සූත්‍රය v වර්ග සමානයි u වර්ග ධන 2as. ඔය සූත්‍රය පාවිච්චි කරන v කියන්නේ අවසාන ප්‍රවේගය. ඒතර v3 වර්ග වෙනවා u කියන්නේ v2 ගේ වර්ග. ත්වරණය ඍණ හින්දා මෙතන ඍණ වෙන්න ඕනේ. මොකද මේ පැත්ත තමයි දැන් සමීකරණය දාන්නේ. ත්වරණය දැන් ධන නෙවෙයි. මන්දනයකින් යන්නේ. මන්දනයක් කියන්නේ ත්වරණය ඍණ. ඍණ 2යි g බෙදීම 2 වතාවක්. සිම්පල්ලි එයාට මෙයා කැපෙනවා. v3 වර්ග සමානයි v2 වර්ග කියලා ආව උත්තරයක් අපිට කලින් ගානේ. අපි හොයාගත්ත c කිදී ප්‍රවේග u වර්ග වෙන 4යි ga ඍණ ga v3 ට නෝ උත්තරයක් u වර්ග ඍණ 5යි ga ගේ මූල තමයි v3 ට උත්තරයකට එන්නේ. u වර්ග ඍණ 5යි ga තමයි v3 ට එන්නේ. v3 කියන්නේ කොහොමද? මේ මොකද මේ ඇවිල්ලා කැපිටල් d හිදී ප්‍රවේගය. කැපිටල් d හිදී ප්‍රවේගය තමයි u වර්ග ඍණ 5යි ga කියලා ඇවිල්ලා. මේකත් සඳහන් කරගන්න. මේක අවුලක් නෑ නේද? කියන්නේ c ඉඳන් d ට දැම්මා. c ඉඳන් d ට දාද්දි එන්නේ මොකද්ද? c ගේ ප්‍රවේගයක් දන්නවා දැන්. d ගේ ප්‍රවේගය හොයන්න ඕනේ. රළුයි රළු හින්දා අපි කරේ මොකද්ද? මන්දනයකින් යන්නේ. අන්නේ මන්දනය හොයාගත්තා. දැන් චල් සමීකරණයක් දාලා ආරම්භ අවසාන ප්‍රවේගය හොයාගන්න තියෙන්නේ. සරලයි. හරි. දැන් අපි ඔන්න ඔය ප්‍රවේගය පාවිච්චි කරලා අපෙන් අහලා තියෙන කොටසක් අපි අපට කිව්වේ මෙන්න මේ CD කොටසක් තියෙනවානේ. හරිද? දැන් අප හැදෙන්න ඉන්න වෙනම ගන්නේ. මෙන්න ඉන්න ඕනේ DF කියන කොටස. මෙයා ඇතහැරෙන්න මොහොතකට කලින් අපි දැන් D හිදි ප්‍රවේගය දන්නවා. D හිදි ප්‍රවේගය කොච්චරද? V3. වෙනම අඳින්න එපා මේ සටහනේමයි. මෙතන ප්‍රවේගය අපි දන්නවා දැන් V3 කියලා. මෙයා V2 ප්‍රවේගයක්. මෙන්න මේ අවස්ථාවක් හිතන්න. දැන් වස්තු දින මෙහිම. බර තියෙන mg මෙහාට අභිලම්බ බලයක් තියෙනවා r කියන. මෙතන ප්‍රවේගය w. ඔන්න ඔයා වහන්නේ නේ. w කියන්නේ w ස්පර්ශීය ප්‍රවේගයක්ම තමයි. w ඔමේගා නෙවෙයි. මම මේක මෙතන පැහැදිලි ඒ කොටස විතරක් ගන්නවා. අන්න පැහැදිලි කරන්න ලේසි හින්දා. ආරම්භක ප්‍රවේගය v3 මෙන්න මෙතන අතහැරෙන්න කලින් යන්නේ. අතහැරෙන්න කලින් නම් මේ අවස්ථාවක් අපි හිතමු. ඒ කියන්නේ අපෙන් අහන්නේ ප්‍රශ්නේ අහන්නේ අතහැරෙන මොහොතේදී ප්‍රවේගයනේ. අතහැරෙන මොහොතේදී කියන්නේ එලින්ම ගමු අතහැරනම අවස්ථාව. මෙතන t ට දාන් ගිහලා කියන්න ඕනේ නෑ. මෙතන ප්‍රවේගයක් තමයි අපෙන් අහන්නේ. ඒ ප්‍රශ්නේ අහද්දී අතහැරන වෙලාවෙයි. නම් මෙතනදී ප්‍රවේගය w. හරිනේ. එතන ප්‍රවේගය w. ඒ වෙලාවේදී ඉන්නවා mg කෙනෙක්. ඕකනේ සරලම කතන්දරේ. ඒ කියන්නේ වෙන්නේ මෙන්න මෙහෙම අවස්ථාවක්නේ. ඒ කියන්නේ ඔය වෙලාවෙනේ ගන්න. අපි ගාන හදමු. මෙහෙම. D කෙනෙක් ඉන්නවා. C කෙනෙක් ඉන්නවා. එමේ F කෙනෙක් අතහැරෙන්න මොහොතකට කලින් අපි සලකමු. මෙන්න මෙතන තමයි දැන් වස්තුවයි. මෙතන තමයි W. මෙතන කෝණයක් දීලානේ අපි එතන ගමු බීට කියලා කෝණයක්. පැහැදිලි වීමට කරන්නේ. අපිට දැන් පුළුවන් නේද ශක්ති සංස්කෘතිය පාවිච්චි කරන්න. මෙන්න මෙයා හරහා. ඒ කියන්නේ මෙයානේ අපි මාක් කරේ. ඒතර මේක තමයි විභව ශක්ති ශූන්‍ය මට්ටම. දැන් මෙතන ප්‍රවේගය v3 මේ වස්තුව මුලින් ඉන්නෙත් මෙතන. ඇත්තටම වෙන්නේ මොකද්ද? F හිදී ප්‍රවේගය තමයි W කියලා දීලා තියෙන්නේ. F හිදී ප්‍රවේගය නේද? අතහැරෙන්න වෙලාවෙන් අපි අහන්නේ. එහෙනම් අපි අතහැරෙන්න මොහොතකට කලින් සලකනවා. සලකලා අපි කරමු මෙහෙම වැඩි. මේකට දාන සත්‍ය සංස්කෘතිය. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අපි කතා කරන්නේ මේ අර්ධ වෘත්තය ගැන විතරයි. ඒතර ඒ අර්ධ වෘත්තය සුමට අපිට පුළුවන්. අපි ගුව ප්‍රතිචාරිතයේදී අහන්නේ ප්‍රවේගයක් නම් අපි හැමතිස්සෙම පාවිච්චි කරන සත්‍ය සංස්කෘතිය. මෙයාගේ තියෙන අභිලම්බ බලය. එයා හරි. ඔහොමනේ වෙන්නේ. මෙතන තියෙනවා ඊට පස්සේ දැන් මොකද්ද වෙන්නේ? මෙතනට යනවා F ට. F ට යනවා කියන්නේ මොකක්ද? බීටා කියන කෝණය බිඳුවක්. බිඳුවක් වෙද්දි
අත්හැරනව නේද? එහෙනම් අපිට ලේසි. ඕක තමයි කතන්දරේ. දැන් මෙතන තියෙනවා මෙතන තිබිලා දැන් මොකද වෙන්නේ? බීට බිඳුවක්. බීට බිඳුවක් වුණාට පස්සේ වස්තුව මොකද වෙන්නේ? පද්ධතියේ අත්හැරනවා. අන්න ඒ ප්‍රවේගය තමයි අපෙන් අහලා තියෙන්නේ. අපි මෙන්න ඒ හින්දා මෙහෙම වැඩක් කරමු. පහසුයි. මෙන්න අර්ධ වෘත්තය. මෙන්න මෙතනදී තමයි දැන් ඔන්න අත්හැරෙන්නේ. අත්හැරන විදිය තමයි උනේ. අත්හැරුනේ කොහොමද? මේ හරියෙන් හිටියා. මේ හරියෙන් හිටියා. එතන කෝණයක් තිබුණේ කෝණයේ බිඳුවක් වෙන වෙලාවේ තමයි පද්ධතිය ඇති. අන්න ඒ වෙලාවේදී අහන්නේ. ඒ වෙලාවේ මෙතන mg මෙයාගේ තියෙනවා අභිලම්බ බලයක්. මෙතන v3. දැන් මේ අවස්ථාවට කෙලින්ම ශක්ති සංස්කෘතිය පාවිච්චි කරන්න තියෙනවා. මොකද අපෙන් අහන්නේ අතහැරන වෙලාවේදී අපි කරන්නේ මෙතන ඉන්නවා භාගයයි m v3 ගේ වර්ග. දැන් එයා ඉන්නේ කොතනද? විභව ශක්ති ශූන්‍ය මට්ටම් රේඛාවේ නෙමෙයි. මෙතනනේ වස්තුව ඉන්නේ ආරම්භය. මෙයානේ විභව ශක්ති ශූන්‍ය මට්ටම් රේඛාව මේ බලන්න. DC ගේ තමයි ඉන්නේ. එහෙනම් එයාගේ විභව ශක්තියක් නැහැ. අවසානයේදී අහනවා භාගයයි W නේ අපෙන් අහලා තියෙනවා. එතන විභව ශක්තිය ඕන. එතන කීයද විභව ශක්තිය? ධන 2 mga. හරියන් දෙකක්. ආවිච්චි ගන්න. භාගයයි m. v3 වර්ග කියන්නේ u වර්ග ඍණ 5ga භාගයයි m w වර්ග ධන 2 mga. ඔක සුළු කරන්න උත්තරය. ගන්න මේක සුළු කරලා උත්තරය අපිට දීලා තියෙන්නේ w වර්ග තනි කරන්න ඕනනේ. එනවා භාගයයි සිම්පල් m w වර්ග සමානයි මේ පදේ කියනවා මේ පැත්තට. මෙතන ඉන්න u වර්ගනේ. ඒතර එනවා භාගයයි m u වර්ග. අපි දැන් ඔක්කොගේම දෙක තියෙන හින්දා අපි දෙකේ පද ටික අයින් කරගන්න මේ ප්‍රකාශය දැන් හැම පදයකම සිම්පල් m ඉන්නවා ඒවත් කපන්න. දෙකේ පද වලින් ಗುಣ කරගන්න පුළුවන්. අපි ඒ පේලියම එකපාර ලියමු. මෙතන එනවා එතකොට u වර්ග ඍණ 5ga. දැන් මෙයා ගේන්න ඕන නේද මේ පැත්තට? මොකද අපි w නේ හොයන්න ඕන. හොයන්න ඕන w නම් අපි මොකද කරන්නේ? w තනි කරගන්න ඕන. w තනි කරගන්න ඕන නම් මේ පැත්තින මෙයා මොකද වෙන්නේ? සමාන ලකුණින් මේ පැත්තට ගේන්න ඕන. ඒ වගේම දෙකේ පදේ අයින් කරපු හින්දා දෙකේ පදෙන් මේක මොකද වෙන්නේ? ಗುಣ වෙනවා. එතන මෙතන 4යි mga වෙනවා. එහෙනම් එයා මෙහාට එද්දි මොකද වෙන්නේ? 4යි ga. මේ පැත්තේ ඉන්නව කවුද? w වර්ග. එහෙනම් අපෙන් අහලා තියෙන්නේ w වර්ගනේ. ඒ හින්දා w වර්ග සමාන වෙනවා කාටද? u වර්ග ඍණ 9යි ga ට. නුත්තර. ඔක එකපාර ගන්න පුළුවන්. මොකද අපෙන් ආන්නේ හැර යාමට මොහොතකට පෙර. පීපබුලුවේ වේගය w. හැර යන්න මොහොතකට පෙර. ඒකට අපිට පුළුවන් හැර යන්න මොහොතකට පෙර අවස්ථාව ගත්තා. ඒතර ඒ අවස්ථාවේදී කෝණයක් බීට නම් ඒතර හැර යන්න මොහොතකට පෙර කියන්නේ එච්චරේ අවස්ථාවක් වෙන්න බෑනේ. ඒතර හැර යන්න මොහොතකට පෙර කියන්නේ මොකද? බීට වෙනවනේ කාටද? බිඳුවට. බීට බිඳුවට සමාන වෙනවා කියන්නේ නම් වස්තුව තියෙනවනේ කොතනද? f දී තියෙනවා. වස්තුව තියෙන්නේ f කෙරේ. වස්තුව තියෙන්නේ f ගෙදේ නම් f දී නම් අපිට කෙලින්ම f කියන තැන වස්තුව තියෙනවා කියලා අරගෙන ගාන හදන්න යන්න දී. හරි. ඕක තමයි එතන ස්පර්ශීය ප්‍රවේගය w බවට පත්. ඔක හදාගමු. ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද? එතනදී පබළුවේ මගෙන් ඇති ගන්න ප්‍රතික්‍රියාව. හරි. මෙන්න මෙහෙමනේ වැඩි. මෙතනනේ දැන් පබළුව දියේ. එන්න තියෙනවා බර mg. අභිලම්බ බලයක් තියෙන එහාට. හරිනේ? මම මේ අවස්ථාව ගන්න වෙන. මෙන්න මෙතන තියෙනවා මෙතන බර තියෙනවා.
ඒ වගේම එතනින් ඉන්නව කවුද? අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක වෘත්තයක්නේ. ඒතර මේ බලයක් ක්‍රියා කරන වෘත්තයක මොකක්ද? කේන්ද්‍රාපසාරී බලය. හරියට. දැන් මෙතන ප්‍රවේගය W නේ. හර යන මොහොතවල කරන මේ වෙලාවෙන් තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව කරනවා. මොකද අපි පාවිච්චි කරන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ බලයක් නේ. එහෙනම් අපි කිව්වා සිරස් උච්චල්තේ ගානදී බලය හොයන සූත්‍රය. ඒකට කියන නම උච්චල්තේ දින කේන්ද්‍රාපසාරී බලය. සූත්‍ර දෙකක් ඉගෙන ගත්තා. එකක් F සමානයි mr මේක වර්ග. අනිත් එක F සමානයි mv වර්ග බෙදීම r. මේක දීලා තියෙන්නේ මොන වගේද? ස්පර්ශී ප්‍රවේග වලින්. එහෙනම් අපි පාවිච්චි කරන හොඳ සූත්‍රය. F සමානයි mv වර්ග බෙදීම r. එහෙනම් මොකද කරන්නේ? අහන්නේ r නේද? r ඉන්නේ කේන්ද්‍රය දිසරනේ. එහෙනම් අපි කරන්නේ පල්ලෙහාට දානවා. F සමානයි mv වර්ග බෙදීම r. එහෙනම් පල්ලෙහාට ඉන්නවා කවුද? r ඉන්නවා ධන mg නේ බලයන් දෙක. මෙතන සිම්පල් m. එතෙන්දි ප්‍රවේගය u වර්ග ඍණ 9ig a බෙදීම r කියන්නේ කවුද? අරේ සිම්පල් e. r ට උත්තරයක් එනවා මොකක්ද? mu වර්ග ඍණ m මෙතන ලියන්න පුළුවන් m එක ගුණ වෙලා 9යි mg කියලා. එතන මෙයා සිම්පල් මෙතන ඉන්නවා බෙදීම සිම්පල් a කෙනෙක් මේ ආරන් යනවා එහා පැත්තට. එතකොට එන්නේ කවුද? ඍණ mg කෙනෙක්. එහෙනම් r ට උත්තරයක් එනවා මොකක්ද? මේක සුළු කරාට පස්සේ මේ හැම පදයකම සිම්පල් m කෙනෙක් ඉන්නවනේ. සිම්පල් m එළියට ගන්න පුළුවන්. මේ a ගෙන් මෙතන ගුණ කරලා හරේ සිම්පල් a තියා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න උඩින් m ගේනවා යටින් a ගේනවා. මෙතන ඉතුරු වෙනවා u වර්ග. මෙතන a ගෙන් ගියාට පස්සේ මෙතන හැදෙන්නේ කවුද? mga කෙනෙක් හැදෙනවා මෙතන. මෙතන හැදෙන්නේ mga කෙනෙක් හැදෙනවා. එහෙනම් 9යි mg තුයි එයාට මෙතන ඉන්නේ 9යි mga නේ. එකතු වුණාට පස්සේ හැදෙනවා කවුද? 10යි mg. ඔන්න අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාව හේපු විදිය තේරුණා. ඒක සරලයි නේද? තිබ්බා අභිලම්බ ප්‍රතික්‍රියාවත් පල්ලෙහාට වස්තු ඉස්කුරු පරත් පල්ලෙහාට බර. එහෙනම් අපි පාවිච්චි කරන මොන සූත්‍රයද? ස්පර්ශීය ප්‍රවේග. F සමානයි mv වර්ග බෙදීම r පාවිච්චි කරනවා. F සමානයි mv වර්ග බෙදීම r පාවිච්චි කරලා බලයන් දෙක F r ධන mg. එහා පැත්ත සූත්‍ර දැම්මා. මෙතන ප්‍රවේගය දන්නවා. ඒක සුළු කරලා r හොයාගන්න පුළුවන්. මේ විදිහට අභිලම්බ ප්‍රතික්‍රියාව. ගාන පුරාම දිව්වේ මොකද? ප්‍රවේග හොයන්න ඕන තැන් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් සත්‍යාන්තික ශක්තිය සංස්ලේ මූලතර. ඊළඟට අලු කෙනෙක් වුණොත් සිද්ධිය වෙනස්. එතන වෙනම හදා ගන්න ඕනේ. බලයක් අහනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද? කේන්ද්‍රාපසාරී බලය වෙන සූත්‍රය. ඔක තමයි 2020 ගාන. එහෙනම් මේ ගාන හදලා තියාගන්න. මේ කොටසක් ලියලා තියාගන්න. ඔක තමයි බුද්ධ චරිතය අවශ්‍ය මූලික තියරි කාරණා ටික අපි කතා කරා සහ 2021 ගාන සම්පූර්ණ